කොහොමද යාළුවනේ ඔයාලට මං අදත් පැල සේල් එකක් අරගෙන ආවා. අද මං ගෙනාවේ මගේ 11 වෙනි ප්ලාන්ට් සේල් එක. ඉතින් මගෙන් බොහෝ දෙනෙක් පැල ගත්තා. ඒ පැල ගත්ත සියලු දෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයාලා මට දක්වන සහයෝගය නිසා තමයි මගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවටපත් වෙන්නේ. ඒ පැල ගන්න සියලු දෙනාටම බොහොමත්ම පිං සිද්ධ වෙනවා. ඉතින් අද මම ගෙනාවේ පළවෙනියට මෙන්න මෙයාව කැලඩියම් එක්කෙනෙක් ගෙනාවේ. මෙයා ලොකු ප්ලාන්ට් තියෙන්නේ. මෙයා රුපියල් 200යි. ඒ වගේම යාළුවනේ දැන් කැලඩියම් පැල ගත්තාම ගත්ත ගාම හිටවන්න එපා. පැයක් විතර වතුර එකට දාලා තියලා චුට්ටක් අර හේමැලි වෙච්ච ගතිය ගියාට පස්සේ හිටවන්න. හිටවලා මෙන්න මේ විදිහට මේ කෝටුවක් තියලා බඳින්න ඕනි පැලේ. මේ කොළ ටික අල්ලා බැඳහම දවස් 2-3ක් ගියාම හරිය ලස්සනට මේ වගේ මේ ලස්සන වෙනවා. දවස් 2-3ක් ගියාම මේ කෝටුව අයින් කරන්න පුළුවන්. එතකොට පැලේ ලස්සනට තියෙනවා. මේ හැම මේ කැලඩියම් ප්ලාන්ට් එකක්ම එහෙම බඳින්න ඕනේ. නැතිනම් අර මේ කොළ ටික කඩා හැලිලා වගේ කැතරනේ තියෙන්නේ. මේ ඒ නිසා මේ වගේ කරන්න. අංක 2 මෙයා. අංක 2ට ඉන්නේ මෙන්න මෙයා. එයාගේ ලොකු ප්ලාන්ට් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. මෙයාගේ ප්ලාන්ට් එකක් රුපියල් 200යි. අංක 3ට ඉන්නේ මෙයා. අංක 3 රුපියල් 150යි. අංක 4ට ඉන්නේ මෙන්න මෙයා. මේ පේනවාද ලොකු කොළ තියෙන්නේ. අංක 4 රුපියල් 250යි. අංක 5ට අද ඉන්නේ මෙන්න මෙයා. අංක 5 එයාත් රුපියල් 250යි. එයාගේ මේ වගේ පුංචි පැල තියෙනවා. මෙයාලව රුපියල් 150කට දෙන්න පුළුවන්. අංක 6ට ඉන්නේ ඇග්ලෝනිමා එක්කෙනෙක්. එයා රුපියල් 100යි. අංක 7ට ඉන්නේ මේ ඇග්ලෝනිමා එක්කෙනා. මෙයාවත් රුපියල් 100ට දෙන්න පුළුවන්. අංක 8ට ඉන්නේ මේ ඇග්ලෝනිමා එක්කෙනා. අංක 8ත් රුපියල් 100යි. අංක 9ට ඉන්නේ මෙයා. මෙන්න මේ එක්කෙනා තමයි ඉන්නේ අංක 9ට. මෙයාව රුපියල් 150කට දෙන්නම්. අංක 10ට ඉන්නේ මෙයා. මෙයා මේ මල් වැලක් සුදු පාට චූටි මල් පිපෙනවා. වැලක් විදිහට තමයි හැදෙන්නේ අංක 10. එයා රුපියල් 80යි. අංක 11ට ඉන්නේ මෙයා. එයාට ලස්සනට මල් පිපෙන එක්කෙනෙක්. අංක 11 100යි. අංක 12ට ඉන්නේ මෙන්න මෙයා. එයාගේ දම් පාට ලස්සන මල් පිපෙනවා. ගොඩක් ලොකු ප්ලාන්ට් තියෙන්නේ. අංක 12ත් 100ට දෙන්න පුළුවන්. අංක 13ට ඉන්නේ මෙන්න මෙයා. එයාගේ ලස්සන තැඹිලි පාට මල් තමයි මේ වගේ පිපෙන්නේ. අංක 12ත් රුපියල් 100යි. අංක 13ට ඉන්නේ මේ පිලෝ එක්කෙනා. මේ පේනවා ඇති ඔයාලට මෙන්න මේ පිලෝ එක්කෙනා. එයා රුපියල් 250යි. අංක 14 මේ මුල් එහෙම උඩට ඇදිලා තියෙන්නේ. හොඳට මුල් ඇදපු මේ ප්ලාන්ට් තමයි මෙයාලා. අංක 15ට ඉන්නේ මෙයා. මේ ලස්සන කොළයක් තියෙන පිලෝ එක්කෙනෙක්. එයාත් හරිම ලස්සනයි. එයාවත් දෙන්න පුළුවන්. අංක 15 රුපියල් 200ට. අංක 16ට ඉන්නේ මෙන්න මේ ලස්සන සින්කෝනියම් එක්කෙනා. එයාත් හරිම ලස්සනයි. එයාත් ප්ලාන්ට් එකක් රුපියල් 100ට දෙන්නම්. අංක 17ට ඉන්නේ මේ පිලෝ එක්කෙනා. මෙන්න මෙයා ඔයාලට කට් කරගන්න උනත් පුළුවන්. මේ මුල් ඇදිලා තියෙන්නේ. මේ පේනවා ඇති ඔයාලට මුල්. ඉතින් දෙතුන් පළකින්ම කට් කරගන්න පුළුවන් කෙනෙක් තමයි අංක 17. එයත් රුපියල් 200යි. අංක 18. අංක 18ට ඉන්නේ මෙයා. අංක 18ත් රුපියල් 200යි. අංක 19ට ඉන්නේ මෙන්න මේ කැලතියා එක්කෙනා. මෙයාගේ කොළ ගොඩක් ලොකු වෙන එක්කෙනෙක්. මෙයා අංක 19. අංක 19ත් 200යි. අංක 20. අංක 20ට ඉන්නේ මෙන්න මේ කැලතියා එක්කෙනා. මෙයා මේ එක්කෙනෙක් නෙමෙයි පැල
2 3ක පඳුරක් තමයි තියෙන්නේ. පැල වෙන් කරගන්න පුළුවන් ඔයාලට. පැල 3 4ක් මෙයාගේ තියෙනවා. එයා අංක 20 රුපියල් 250යි. අංක 21. අංක 21ට ඉන්නේ මෙන්න මෙයා මේ චීස් ප්ලාන්ට් එකක්. ලොකු පත්‍ර තියෙන්නේ මේ. මෙයාව දෙනවා රුපියල් 400කට. ලොකු ප්ලාන්ට් එකක් තමයි මෙයා. මේ ඔයාලට පේනවා ඇති එයා අංක 21 400යි. අංක 22ට ඉන්නේ මෙයා. එයාගෙත් ලොකු කොළ තියෙන එක්කෙනෙක් අංක 22 ඇග්ලෝනිමා එක්කෙනෙක්. එයාගේ කඳ කට් කරන්න උනත් පුළුවන්. ගොඩක් විශාලවට හැදිච්ච ප්ලාන්ට් එකක්. එයාවත් දෙනවා රුපියල් 400ට අංක 22. අංක 23. අංක 23ට ඉන්නේ ලිලි එක්කෙනෙක්. එයාගෙත් මේ මල් පොහොට්ටුවකුත් ඇවිල්ලා තියෙන්නේ. එයාවත් දෙනවා රුපියල් 200කට. ඉතින් යාළුවනේ මේ ඔයාලට පැල ඕනේ නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි.